はい、こんにちは. හරි පුතාලා අපි එහෙනම් අද කන්ජි ටික කරමු. දැනට අපි පළවෙනි පාඩමේ කන්ජි ටික කරලා තියෙන්නේ. පළවෙනි පාඩමට අදාළව කියෝකෂෝකේ අභ්‍යාස ටික සාකච්ඡා කරලා තියෙන්නේ. අද අපිට තියෙන්නේ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමේදී අපි කන්ජි අද ඉස්සෙල්ලාම කන්ජි 4ක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් පටන් ගමු පුතාලා. අද දවසේ පළවෙනිම කන්ජි 4. මේක ලියන හැටි බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද පුතාලා? මම මේක ආයෙත් සැරයක් පිළිවෙලට ඉලිවලින් ලියන්නම්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මේ දෙකම එක ගානට තමයි තියෙන්නේ නේද? මේ කැලි දෙකම කැරි දෙකම එකම ගානට තමයි තියෙන්නේ. මේක පුතාලා මේ දෙකම කියලා කියන දේවල් වලට තමයි අපි පාවිච්චි කරන්නේ. තනි තේරුමක් කරගන්නේ නැහැ මෙයාගේ. අපි මෙයාගෙන් හැදෙන අවසන් ටිකට යමු. මෙන්න මේ කන්ජියත් එක්ක මේ කන්ජියත් එක්ක අත කන්ජිය එකතු වෙනකොට රියෝතේ කියලා කියනවා පුතාලා. අපි රියෝතේ කියලා කියන්නේ අත් දෙක. අත් දෙකම අත් දෙකට අපි කියනවා රියෝතේ අත් දෙක. ඊට පස්සේ පුතාලා කකුල කෙලින් එකක් තියෙනවා. ඊට පස්සේ පුතාලා කකුල් දෙක රියෝ අෂි. රියෝ අෂි මුයිතායි දෙස්. කකුල් දෙකම රිදෙනවා. රියෝ අෂි. ඊට පස්සේ දෙපසම රියෝගාවා. දෙපසම රියෝගාවා. දෙපැත්තම both side රියෝගාවා. දෙපසම රියෝගාවා. දෙපසම. ඊට පස්සේ රියෝකොකු දෙරටම. රියෝකොකු. ඔයාලගෙන් අහනවා නිහොන් ගසුකි දෙස් කා? ශ්‍රී ලංකා ගසුකි දෙස් කා? ඔයාලා කැමති ජපානයටද ශ්‍රී ලංකාවටද? ඒකට කැමති ළමයෙක් උත්තර දෙනවා රියෝකොකු මොස්කි දෙස්. දෙරටටම කැමති. රටවල් දෙකටම කැමති. රියෝකොකු. රියෝකොකු දෙරට. රියෝකොකු දෙරට both countries කියන එක. ඔන්න අපි ඔයාලට නිදහසේ ලියා ගන්න එක මෙන්න මේ පැත්තට දාන්න. හයි නිබන් දෙස්නේ දෙවැනි එක අපි මේකෙම ලියමු 1 2 ගොඩනේ 1 2 3 4 5 6 7 ගොඩනේ 7 ඊට පස්සේ 8 9 10 11 12 13 14 15 මෙයාට නම් පුතාලා තනි තේරුමක් තියෙනවා. ඒක තමයි ඔයා. ඔයා කියලා කියන්නේ පුතාලා දෙමව්පියන් කියන වචනය. දෙමව්පියන්. parents. හැබැයි පුතාලා මේ කන්ජි දෙකත් එකට එකතු වෙලා හදනවා ඒ හා සමානම වචනයක්. ඒක තමයි රියෝෂින්. රියෝෂින් කියලා කියන්නේ දෙමව්පියෝ. ඔයා කියලා කියන්නේ දෙමව්පියෝම තමයි. ආපහු හදනවා මෙන්න මේ විදිය වචනයක්. ඒක තමයි රියෝෂින්.
දෙමව්පියන්. දෙවැනි එක පුතාලා shinsatsu. shinsatsu කියලා කියන්නේ කරුණාවන්ත. තුන්වෙනි එක පුතාලා ඔයාකෝ කියලා කියන්නේ දෙමව්පියන් සහ දරුවන්. මෙන්න මේ දෙමව්පියෝ kanjiයක් ලියලා මෙන්න මේ ළමයි kanjiයක් ලියනකොට ඔයාකෝ දෙමව්පියන් සහ දරුවන්. තව එක වචනයක්. ඒක තමයි පුතාලා ඔයා යුබි. ඔයා යුබි කියන්නේ මහපට ඇඟිල්ල. අපේ ඇඟිලි තියෙනවා පුතාලා ඔයා යුබි, හිතෝසාෂි යුබි එහෙම කියලා මේ ඇඟිලි තියෙනවා මේක ඔයා යුබි. අනිත් ඔයාට බලලා ලියන්න පුළුවන් කියලා පොත් චෙක් කරනකොට වැරද්දක් තිබ්බොත් හදලා දෙන්නම්. හරිද? ඔයා යුබි. මහපට ඇඟිල්ල. ඔයාලා මේක ඉවර කරොත් අපිට පුළුවන් ඊළඟ කන්ට් එකට යන්න. එතකොට ඉවරයි. මම ආයෙත් මොයිචිදෝ සෙට්සුමේෂිමස්. රියෝතේ අත් දෙක, රියෝඅෂි කකුල් දෙක, රියෝගව දෙපැත්තම, රියෝකොකු රටවල් දෙකම. රියෝෂින් දෙමව්පියන්, shinsatsu කරුණාවන්ත, ඔයාකෝ දෙමව්පියන් සහ දරුවන්, ඔයා යුබි මහපට ඇඟිල්ල. හයි මිනාසන් ඔනෙගායි ශිමස්. ඉමානු ජිකන් වා දැන් වෙලාව 42යි විනාඩි 5ක් ඇති නේද පුතාලා? අයියෝ මම තනියෙන් ලියලා තියෙන්නේ. සෙන්සර් මේ kanji අපි කලින් කරා. කොතෙන්ට යනකම් කරාද පුතාලා? පරාද මගේ වෙලාව. අපිට මොකද කරන්න තියෙන්නේ? පරාද මගේ එක. so this call. ආයෙත් දැන් ලියන්නම් එනම්. පුද්ගලයාට එනකම් කරාලු අපි. එහෙනම් අපි ඊළඟ හතර ලියමු ඉක්මනට කමන්නේ. රයිජෝබු මතක් වුණානේ මම හරි නේද? හරි එහෙනම් දෙවෙනි පාඩමේ පස්වෙනි kanjiය මේ යන්නේ. දෙවෙනි පාඩමේ පස්වෙනි kanjiය 1 2 3. 1 2 3 4 5 6 7 මේක තමයි පුතාලා ඔතොකෝ කියලා කියන්නේ පිරිමි කියන වචනේ. ඉක්මනට ගෙනන් ලියමු. ඔතොකොනෝ කියලා කියන්නේ පිරිමි ළමයා. මම ලියනකොට මහලා ලියන්න පටන් ගන්න පුතාලා. ඊට පස්සේ දිග kanjiයක් එක්ක පුතා kanji එනකොට දිග පුතා නෙමෙයි ලොකු පුතා. ලොකු පුතාට කියන්නේ අපි චෝනන් කියලා. ඊළඟ එක තමයි පුතාලා දන්සෙයි. දන්සෙයි කියලා කියන්නේ පිරිමි. දන්සෙයි කියලා කියන්නේ පිරිමි. දන්සෙයි ඔයාලට මේ සෙයි kanjiය තව ටිකකින් ඉගෙන ගන්නවා. ඊළඟ වචනය ඊළඟ kanjiය මෙන්න මේක පුතාලා
next කියන එක ඊළඟ පුතා ඒ කියන්නේ මේ දෙවනි පුතාට අපි කියන්නේ ජිනන් කියලා. ජිනන් කියලා කියනවා. ජිනන් කියන්නේ දෙවනි පුතා. චෝනන් ලොකු පුතා. දෙවනි පුතා. මේව N5 එකට හම්බ වෙන වචන නෙමෙයි. ඔතකොනකෝ කියන එක විතරයි N5 එකේදී හම්බ වෙන වචනයකට තියෙන්නේ. ඉතින් පාඩම් කරන්න.はい。次。ඊළඟ එක. ඊළඟ එක තමයි ගැහැණු. 1 2 3. මේක තමයි පුතාලා ඔන්න කියලා කියන්නේ ගැහැණුව. පළවෙනිම එක ඔන්නනකෝ ඊට පස්සේ ජොෂී කියන්නේ පුතාලා ගැහැණු කංජියයි ළමයා කංජියයි එකතු වුණාට පස්සේ කාන්තාවට ගැහැණු කියන දෙකටම පාවිච්චි කරනවා. girl woman දෙකම. ඊට පස්සේ පුතාලා ජොසෙයි කියලා කියන්නේ ඒ විදිහම තමයි. දැන් මෙයා පිරිමි එහෙමත් නැත්නම් පුරුෂනේ. දාන්සෙයිගේ අනිත් විරුද්ධ පදේ තමයි පුතාලා ජොසෙයි. ස්ත්‍රී ඊට පස්සේ මෙගමි කියන්නේ පුතාලා දේවතාවිය. කමි කියන්නේ දෙවියන්ට. මෙතනදී මෙගමි කියන්නේ දේවතාවිය.はい。එහෙනම් ලියමු දැන් ආයෙත්.お願いします. ලියලා ඉවරලා ඕකේ කියන්න පුතාලා. මිතෙරු බලාගෙන ඉන්නවා තව කන්ජි දෙකක් ලියන්න.
හරි පුතාලා අපි යනවා එහෙනම් ඊළඟ කන්ජියට.次ඊළඟ එක සිලබස් දෙවෙනි පාඩමේ 7 වෙනි එක මේක. බලන්න පුතාලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. පුතාලා මේකට තනි සිංහල තේරුමක් නැහැ පාවිච්චි කරන්න. හැබැයි මෙයාව අපිට පාවිච්චි කරන්න පුළුවන් සෙයිකකු චරිතය කියන වචනයක්. ඒක සෙයිකකු චරිතය. දොන්න සෙයිකකු දෙස්ස. මොන වගේ චරිතයක්ද? සෙයිකකු චරිතය. personality දෙකටම. ඊට පස්සේ පුතාලා say no. මොනවන බලලා ලියාගන්න පස්සේ ආපහු හම්බෙනවා මේ no එකෙන්. හරිද? say no කියන්නේ පුතාලා කාර්යක්ෂමතාවය. මේවා පස්සේ කාලෙකදී වලට ආපහු හම්බෙනවා. say no. say no කියලා කියන්නේ පුතාලා කාර්යක්ෂමතාවය. තුන්වෙනි එක සෙයිබෙත්සු ලිංගිකත්වය. ඒ කියන්නේ ගැහැණුද පිරිමිද කියලා කියන එක සෙයිබෙත්සු. ලිංග ભેදය කියන ඒ කියන්නේ පුතා ඔය ඇප්ලිකේෂන් වල මේල්ද ෆීමේල්ද පුරවන්න තියෙන මේ සෙයිබෙත්ස් තමයි එක. ඊළඟට කනෝසෙයි. කනෝසෙයි කියලා කියන්නේ පුතාලා මෙන්න මේ නෝ එකෙන්නේ. කනෝසෙයි කියලා කියන්නේ පුතාලා හැකියාව. එහෙමත් නැත්නම් කුසලතාවය. සම්භාවිතාවය. possibility එක. හරිද? අපි යනවා මෙයාව මේකට දාන්න. දැන් ලියන්න. ඊළඟ එක 8 1 2 3 4 5 6 7. මෙයා තමයි පුතාලා නනි කියන වචනය, නන් කියන වචනය, එහෙමත් නැත්නම් මොකක්ද මොනවද, මොකක්ද මොනවද, නන් කියන වචනය නැත්නම් නනි කියන වචනය. ඒක යටතේ පළවෙනි එක නන්ජි වෙලාව කීයද? දෙවෙනි එක නන්නින් කී දෙනාද? තුන්වෙනි එක නන්සයි වයස කීයද? ඊළඟ එක නන්කයි වාර කීයද?
පුතාලා. ඉක්මනට ලියලා ඉවර වෙලා මට ඕකේ කියන්න.
හරි පුතාලා. එහෙනම් අපි අදට ඉවර කරමු නේද? ම්ම් එහෙනම් මේ කංජි ටික පාඩම් කරන්න. දැන් අපි යන්නේ දෙවෙනි පාඩමේ 8 වෙනි කංජිය යන්නේ. එහෙනම් අපි තව දෙවෙනි පාඩම ඉවර වෙන්න කංජි දෙකයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට කරන දවසේදී අපිට දෙවෙනි පාඩමේ කංජි දෙකයි, තුන්වෙනි පාඩමේ කංජි වලට යන්න පුළුවන්. එහෙනම් පුතාලා අදට ක්ලාස් එක ඉවර කරනවා. මිනාසන් කොනිචිවා.